පුංචි ඔයාලා හැමෝගෙම අවසරයි. ඉතින් මුලින්ම අපි thank you කියමු ඔයාලට මේ බඩු ටික ලබලා දුන්න මිස්ටර් අරුණන් සහ ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ තිලිනි මිස්ටර්. ඔයාලා අපිට වඩා හොඳට දන්නවා පහුගිය කාලේ ලංකාවේ මේ ප්‍රදේශ ආශ්‍රිතව වෙච්ච ස්වභාවික ආපදාවේ තරම. ඔයාලට ගොඩක් ඇස්ස නේද මේ දවස් ටිකේ? පහුගිය කාලේ. ඒක තමයි ඔයාලා හොඳට ඒ ගැන දන්නවා. එතකොට සමහර විට මෙතනත් ඇති මේ ප්‍රදේශයේ තව ඔයාලා දන්න කට්ටිය ඇති මේ වැස්ස නිසා අඳු කඩන් ගිහිල්ලා ඒ වගේමයි ගස් පෙරලිලා මේ වගේ ප්‍රශ්න නිසා අපේ කට්ටියට අපේ මිනිස්සුන්ට ගොඩාක් දේවල් නැති වුණා. ඉතින් දුවේ පුතේ ඒ දේවල් නැති වුණාට අපිට මේ මොන දේ නැති වුණත් අපි දෙයක් ඉගෙන ගත්තොත් අපි ඉගෙනගෙන රටට ලෝකෙට වැඩදායි මිනිස්සෙක් වුණොත් ඒ නැති වෙච්ච හැමදේම ජීවිත හැරෙනකොට අනිත් නැති වෙච්ච හැමදේම අපිට ගන්න ඉතාමත්ම ලේසියි. ඒකට අපි හොඳට ඉගෙනගෙන මේ කටුක කාලේ පහු කරන්න ඕන. කටුක කිව්වේ මේ තියෙන ප්‍රශ්න මැද්දේ අපි හොඳට අධ්‍යාපනය ඉවර කරන්න ඕන. ඉතින් දුවේ පුතේ ඒකට ඔයාලට උදව්වක් වෙන්න තමයි අපි මේ විදිහට ආවේ. ඉතින් මේ අපි අද දෙන බඩු ටික ඔයාලා බාරගෙන ඔයාලගේ අධ්‍යාපන වැඩ කටයුතු ඉගෙන ගන්න වැඩ කටයුතු පුළුවන් තරම් හොඳට කරලා මම දන්නවා හැමෝටම ඩොක්ටර්ස්ලා වෙන්න බෑ. හැමෝටම ඉංජිනේර්ස්ලා වෙන්න බෑ. හැබැයි පුතේ දුවේ හැමෝටම හොඳ උගත් බුද්ධිමත් සමාජයට වැඩදායි මිනිස්සෙක් වෙන්න පුළුවන්. මම ඔයාලගෙන් ඉල්ලන්නේ මේ මූලික අධ්‍යාපන කටයුතු හොඳට ඉවර කරලා සවිඥානික ඒ කියන්නේ මේ සමාජය ගැන හොඳට අවබෝධයක් තියෙන හොඳ දුවෙක් පුතෙක් වෙලා අවසානයේ රටට හොඳ වැඩදායි පුරවැසියෙක් වෙන්න කියන. ඉතින් ඔයාලා මේ අපි වගේම ඊට පස්සේ ඔයාලට පුළුවන් කවදා හරි ඔයාලත් මේ විදිහට ලොකු වෙලා හොඳ තැනකට ඇවිල්ලා මේ විදිහට කට්ටිය එකතු කරගෙන ඔයාලටත් පුළුවන් මේ වගේ තව ඔයාලා වගේ ඉන්න කට්ටියට උදව් කරන්න. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මොන ප්‍රශ්නේ තිබ්බත් අධ්‍යාපනය කියන එක කවදාවත් නැති කරගන්න එපා. ඒක අතාරින්න එපා. කොහොම හරි ඔයාලා ඉගෙන ගන්න. එතකොට තමයි ඔයාලා මේ දැන් තත්වයක ඉන්නවනම් ඒ හැමදේම අතෑරලා දාලා ඒ තත්ත්වෙන් උඩට එන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම ස්තුතියි. මේ කරලා තිබ්බ දේවල් වලට අනේ අපි ඒ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න ආවේ නැහැ. ඔයාලට මේ ටික දීලා යන්න ආවේ. ඉතින් ඒකටත් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් අපි මේ බඩු ටික හිමින් සැරේ බෙදා ගමු.